ඔයාලා අදත් එකතු වෙලා තමයි තියෙන YouTube channel එකත් එක. අද අපි කතා කරන්නේ යන්නේ ශ්‍රී ලංකා ස්වභාවික පරිසරයේ දෙක ගන්න පුළුවන් වැලිගව මාළුන් ගැන. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම මේගොල්ලෝ ගැන කතා කරද්දී ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේගොල්ලෝ ශ්‍රී ලංකාවට ඒකදේශීය මාළු වර්ගයක් කියලා. හැබැයි ඒක වැරදි. ශ්‍රී ලංකාව විතර නෙවෙයි මේගොල්ලෝ ඉන්දියා සමහර ප්‍රදේශවලත් ජීවත් වෙනවා. මුන් සාමාන්‍යයෙන් අඩියක් එකමාරක් විතර තමයි උපරිම ලොකු වෙන්නේ. තාත් මුංගෙන වැඩිදුරට කතා කරද්දී මූ මාංශභක්ෂක මාළු. ඔයගොල්ලෝ පින්නති දැන් මං ගා කෙනෙක් ඉන්නවා මම නම් එයා පොඩ බෝතලයකට දැම්ම නැත්නම් මට ඔයගොල්ලෝ වීඩියෝ කරන්න හරිම අමාරුයි. මේගොල්ලෝ උඩින් බලද්දී පේන්නේ ඒගොල්ලෝ පරිසරයට හොඳට මේ බ්ලෙන්ඩ් අල්ලගත්තේ මේ නිකන් දොළ පාරකින් මුං එහෙම අපි නිකන් දොළ පාරක් ගාවට ගිහිල්ලා වැලුවට එහෙම ලේසියෙන් පේන්නේ මුං වැලි අස්සට ගිහිල්ලා ඉන්නේ. ඒකින් දැන් උන්ට ගොඩක් වෙලාවට වැලිගව කියලා කියන්නේ මූ නම් පැටියෙක් සාමාන්‍ය මූ නම් අඟල් 4ක් විතර තමයි වෙන්නේ. මූ මාංශභක්ෂක මාළු. මුං ඒකින්ද මුං එක මාළු දානවා නම් මෙයාගේ කටට පොඩි මාළු තමයි දාන්න ඕනේ. මුං වතුරෙන් පයින්න නම් මාර දක්ෂ. දැන් ඔයාගේ වැලිගවක ඉන්නවා නම් නැත්නම් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ගොඩක්ම සැලකිලිමත් වෙනවා ටැංකිය වාහනයක් ගැන. දන්නවද මුං ඔයාගේ ටැංකිය හදද්දි මුං බලනවා අනිවාර්යෙන් පයින්න. ඒකින්ද හොඳ ආවරණයක් දාලා ඒක ටැංකිය වහලා තියෙනවා. අනිත් එක තමයි මුන්ට ස්නේක් ඇඩ්ලා කැට්ෆිෂ්ලා වගේ ගොඩක් වෙලා වතුරේ එළිය ඉන්න බෑ. වැඩිම විනාඩි 10ක් විතරදී මේ මාළුවා ගොඩක් දුරට මැරෙනවා. ඒකත් ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. ඒ වගේම මේගොල්ලන්ට හොඳ පිරිසුදු වතුරක් ඕන වෙනවා. නැත්තම් මේගොල්ලෝ ගොඩක් මැරෙන්නේ කන්නේ නැතුනේ. මුං ගොඩක් ඇක්වේරියම් වල මැරෙන්නේ වතුරේ තියෙන පිරිසුදුකම මදින්ද. මුං ඒක ඔයගොල්ලෝ හොඳටම බලන්න පුළුවන්. මේ වතුරේ පිරිසුදු නැත්තම් මේගොල්ලෝ කරමල් දෙක ගොඩක් ලොකු කරලා හුස්ම ගන්නවා. මේක ගැන කතා කරොත් මේගොල්ලන්ගේ කටට වඩා ලොකු ඕන මාළුවෙක් හදන්න පුළුවන්. ඕන මාළුවෙක් කියන්නේ සාමාන්‍යයෙන් කැට්ෆිෂ්ලා ස්නේක් ඇඩ්ලා කියන්නේ මේ ජයන්ට් ස්නේක් ඇඩ්ලා නම් දාන්න එපා. මේ ජයන්ට් ස්නේක් ඇඩ් මොකයි සාමාන්‍ය පොඩි ස්නේක් ඇඩ්ලා ගප්පි දාන්න නම් යන්න ගප්පි පිටු වගේ දාන්න යන්න එපා. මොකද මු කනවා අනිවාර්යයෙන්ම. ඇත්තටම මුන් කිව්වා ශ්‍රී ලංකාවේ ඉන්න මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් කිව්වොත් වැරදි නෑ. මුන්ගේ ටැංක් එක ගැන කතා කරද්දී ඔයගොල්ලෝ මුන්ට ටැංක් එකක් හදනවා නම් සාමාන්‍ය මේ සයිස් විතර කිට්ටු නම් සාමාන්‍ය අඩියක අඩියකට සංඛ්‍යාවක් නම් ඇති. සාමාන්‍යයෙන් ෆුල් ග්‍රෝන් කෙනෙක්ට ඒ කියන්නේ ලොකුම කෙනෙක්ට දැන් ලොකුම කෙනෙක් අපි හිතමු අඩියක විතර මාළුවෙට අඩි 3ක් විතර දිග අඩි 2ක් විතර උස අඩි 2ක් විතර පළ ටැංක් එකක් තිබ්බොත් ඇති. ඒ වගේම ඒක යටට ගල් එහෙම දාන්න එපා. මොකද මුන් පත්තුරින මාළු ජාතියකින් උන්ගේ තුවාල වෙන ගොඩක් සුදුසු වෙන්නේ වැලි සහ මඩ. ඒ වගේම මුන්ට හැංගිලින්න තැන් ටිකක් හදලා දෙන්න. කොටන් වෝල් කටු වගේ දාලා තැන් ටිකක් දාලා දෙන්න. සාමාන්‍යයෙන් ටැංකියට පේර කොල්ල කොස් කොල්ල උනත් ටිකක් දාලා තියෙන. හැබැයි දාන කලින් ඔයගොල්ලෝ ඒක ඒ කොටන් කොස් කොල්ල ඒ වගේ දානවා නම් ඒ හොඳට තම්බල් දාන්න. නැත්නම් ඒ ඉතින් බැක්ටීරියල් මාළුන් ලෙඩ වෙන්න පුළුවන්. නාමයෙන්නේ ටෑන්ක් ගෝබි. ඒක ලංකාවේ ඉන්න ගෝබි. ඒ වගේ මුන්ගේ ಜಾති ගොඩක් වෙනවා. මිරිදී වතුරේම මුහුදේ ඉන්න ගෝබිස්ලා වගේ ගොඩක් ඉන්නවා. ඒක ගත්තොත් දැන් මෙතන ඉන්න ටෑන්ක් ගෝබි, තව කොරල් ගෝබි කියලා ඉන්නවා, සෑන්ඩ් ගෝබි ඉන්නවා, බ්ලැක් ගෝබි වගේ ගොඩක් මාළු ඉන්නවා. ඒ කියන්නේ මිරිදී හරිදී දෙකේම ඉන්න වර්ග ඉන්නවා. මුන් ගොඩක් වැව් වගේ තැන්වලට වඩා උන් ගොඩක් කැමති ගලාගෙන යන ගංගා දොර පාරවල් ගාටවල තමයි උන් ඉන්න කැමති. මොකද දන්නවද ඒ තියෙන ඔක්සිජන් ප්‍රමාණය හා ඒකේ තියෙන පහසුකම්. ඒ කියන්නේ මේගොල්ලෝ ගොඩක් ගැඹුරු ජලයේ ඉන්න කැමති මාළුවෙක් නෙමෙයි. දැන් ඕගොල්ලෝ වැවකුණක් දැක්කත් මුන් අර ටිකක් ඉවුර පැත්තට වෙන්න තමයි මුන් ඉන්නේ. එහෙනම් යාළුවනේ මේ
අදට වීඩියෝ එක මෙච්චරයි. අපේ YouTube channel එකට අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා මතක් කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ මගේ channel එකට ගියොත් ගොඩක් confuse වෙන්න පුළුවන්. මොකද මගේ videos ගොඩක් තියෙනවා. ඒකෙන්ද මම playlist එකක් හදලා තියෙන්නේ fish care සිංහල කියලා. ඕගොල්ලෝ ඒකට ගිහිල්ලා මාළු රැක බලා ගන්න videos බලන්න පුළුවන්. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.